ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලිංගික බෙලහීනතාවය ගැන. ලිංගික බෙලහීනතාවය නැත්තම් ශිශ්නයේ ප්‍රාණවත් නොවීම කියන්නේ මොකක්ද? ලිංගික සම්බන්ධතාවයක් සඳහා ප්‍රමාණවත් ලෙස ශිශ්නය දැඩිවීමට නොහැකිවීම හෝ ඒ ප්‍රමාණවත් කාලයක් පවත්වා ගැනීමට නොහැකිවීම. මේක ඉඳහිට සිදුවීම සාමාන්‍ය වෙන්න පුළුවන්. නමුත් මේක නිතර නිතර සිදුවෙනවා නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් වෙනවා. මේකට ප්‍රධාන හේතු විදිහට දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘද රෝග, අධික කොලෙස්ටරෝල්, ධූම්‍රපානය, අධික මත්පැන් පානය, තරබාරුකම, මානසික ආතතිය නැත්තම් කනස්සල්ල සහ මානසික අවපීඩනය හඳුන්වලා දෙන්න පුළුවන්. සමහර ඖෂධවල අතුරු ආබාධත් මේකට හේතු වෙන්න පුළුවන්. ඒ වගේම ටෙස්ටෝස්ටෙරෝන් හෝ වෙනත් හෝමෝන ගැටලුත් හේතු වෙන්න පුළුවන්.